හලෝ කොහමද ඒ කට්ටිය ලක් ක්‍රිප්ටෝ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් Bitcoin එක සම්බන්ධයෙන් පොඩි වීඩියෝ එකක් කරන්න තමයි මේ අපි සැරසෙන්නේ. ඉතින් Bitcoin එක 124 ට ගිහිල්ලා එතන ඉඳන් පොඩි ක්‍රෑෂ් එකක් වුණා. ක්‍රෑෂ් එක වෙලා කියන්නේ 1,26,000 ඉඳන් 80,000කට විතර ඩ්‍රොප් වුණා. ඊට පස්සේ මෙතන කන්සල්ටේෂන් එකක් කරලා දැන් අපිට තේරෙනවා Bitcoin එක ටිකක් 100,000 වලට වගේ යන්න උත්සාහයක් දරනවා කියලා. මෙතන පොඩි රිජෙක්ෂන් එකක් තිබ්බා මේ මෙතන මේ රෙසිස්ටන්ස් තියෙන නිසා මේ 193යි වගේ ලෙවල් 93 වගේ ලෙවල් වල. ඉතින් දැන් මෙතන කන්සෝලිඩේට් වෙනවා. ඉතින් අපි එක්ස්පෙක්ට් කරනවා බිට්කොයින් එක මෙතන කන්සෝලිඩේට් වෙලා ටික කාලයක් ඊට පස්සේ 100ට විතර වගේ ජනවාරි මාසේ පෙබරවාරි මාසේ වගේ වෙද්දී ආයේ ලක්ෂයෙන් උඩට බිට්කොයින් එකයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ බලන්න ඕනේ එතනින් ලක්ෂයෙන් උඩ බිට්කොයින් එක ටිකක් කල් තියෙයිද නැද්ද කියලා. ඉතින් ඊට අමතරව මට කතා කරන්න අවශ්‍යලා තියෙනවා මම කලින් වීඩියෝස් වල මේ කතා කරපු ඕල් කොයින් සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ TMAI කියන ටෝකන් එක මේක මේ සෑහෙන ඩ්‍රොප් වෙච්ච ටෝකන් එකක්. මේකේ හයි එකේ ඉඳන් බැලුවොත් එහෙම 99ක් විතර වගේ මේක වැටලා තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් 100ක් දැම්මනම් උඩදී දැන් ඒක මේ හැට එද්දි ඩොලර් එකට වගේ අඩු වෙච්ච තත්ත්වයකට වැටලා තියෙනවා. හැබැයි මේ ළඟදී මේ ඊයේ රෑ වගේ මේක මෙතන ඉඳන් 7 ගුණයක් විතර වගේ පම්ප් වෙලා තියෙනවා. ඉතින් මේ ඒරියා එකේ කවුරු හරි මේ මේ TMI token එක ඇඩ් කරා නම් එහෙම මේ වෙද්දී ලොකු ප්‍රොෆිට් එකක් ගන්න තිබ්බා. එහෙම නැත්නම් හෝල් කරන්න පුළුවන්. මොකද මේක තව අපි වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද දැන් මේක ගන්න එක එච්චරම සුදුසුයි කියලා හිතන්න අමාරුයි. මොකද මේ RSI එක ගොඩක් වැඩි වෙලා තියෙන හින්දා. හැබැයි RSI එක දැන් ටික ටික කූල් ඔෆ් වෙනවා. එතකොට අපි මේ TMA આવොත් එහෙම මේ 0.0.0.3යි කියන්නේ 0.3යි 0.4යි මෙන්න මේ රේන්ජ් එක ඇතුළට මේ 0.3ට වගේ ආව 0.3ට වගේ ආවොත් එහෙම ඒ රේන්ජ් එකේ නම් ටිකක් ආය ඇඩ් කරන්න පුළුවන් කවර කෙනෙක් මේක අරගෙන කලින් නැත්තම්. දැන් මම නම් මේ වාසනාවට වගේ මෙන්න මේ හරියදී සෑහෙන ඇඩ් කරා මගේ තිබිච්ච මේ කාලාන ප්‍රමාණය 80 වගේ විතර වගේ මම වැඩි කරා මේ හරියේදී. ඉතින් ඒක අහම්බෙන් වගේ මම කරපු දෙයක්. ඉතින් ලොකු රිස්ක් එකක් තියෙනවා. මොකද මේක කාර්ද ගන්න හිතෙන්නේ 99ක් වැඩිච්ච ටෝකන් එකක්. අර MEX එකේ මේක ඩීලිස් කරා. ඩීලිස් කරාදී හැමෝටම ඊමේල් එහෙම යවලා තිබ්බා. මම එතකොට හිතුවා මට හිතුණා මේක මේ ඒක ටර්නින් පොයින්ට් එකක් වෙයි. ඒ කියන්නේ ඒක අර ඩීලිස් කරනවා කියන්නේ එක්ස්චේන්ජ් එකකින් ඒක ටෝකන් එකට හොඳ දෙයක් නෙමෙයිනේ. මේ ටෝකන් එක ඩීලිස් කරනවා ගමන් මිනිස්සු බය වෙලා විකුණන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මේ ඩ්‍රොප් එක ආවේ මේ ඩීලිස් කරන බයට. හැබැයි ඩීලිස් කළා දවස් දෙක තුනකට පස්සේ මෙන්න මේක ආයි වැඩි වෙලා දෙනවා. ඉතින් ගොඩක් අය බය වෙලා විකුණුවා අය දැන් ටිකක් වොරි වෙනවා ඇති ඒක විකුණන්න නැතුව අල්ලන් හිටියේ නම් කියලා. ඉතින් එහෙම තමයි මේ ක්‍රිප්ටෝ මාකට් එකේ හැටි රයිට්. අපි හිතන දෙයක් නෙමෙයි අනිත් පැත්තට තමයි දේවල් වෙන්නේ. අර ගොඩාක් බය වෙලා අර ඉන්එක්ස්පීරියන්ස් ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවනේ ඒ කට්ටිය බය වෙලා මේ හරි විකුණන්න ඇති විකුණපු ගාම ඒ කට්ටිය විකුණපු ගාම මාකට් එක පම්ප් වෙනවා. ඔහොම තමයි වෙන්නේ. එතකොට ඒ කට්ටියට දැන් 3 ගුණයක් විතර වගේ කියලා තමයි මේ වෙලාවේ TMI ගන්න වෙන්නේ. ඉතින් අමතක කරන්න මේ මයික්‍රෝ කැප් ටෝකන්ස් ලොකුවට පම්ප් වෙන්න පුළුවන් 10 ගුණයක් කියන්නේ ලොකු දෙයක්ුත් නෙමෙයි. ඉතින් සමහර ලාට අපි දැකලා තියෙන මේ වගේ ටෝකන්ස් 50 ගුණේ පම්ප් වෙන ඒවා දැකලා තියෙනවා. අපි 2018 දී කාඩානෝ වගේ ටෝකන් අරන් තිබ්බ 2020 දී අරන් තිබ්බ කාඩානෝ අපි කාඩානෝ වලින් 100 ගුණයක් හම්බ කළා. සත දෙකේ ඉඳන් ඒක ඩොලර් 2ටත් 2යි 3ටත් වගේ පම්ප් වුණා. ඉතින් එතකොට ඒවා මයික්‍රෝ කැප් මේ මයික්‍රෝ කැප් ටෝකන්ස් තියෙන මේ අපිට තියෙන ඔපචුනිටි එකයි ඒකේ රිස්ක් එක වැඩි දාපු සල්ලි නැතිලා යන බල. හැබැයි අපි අනිත් පැත්තට වැඩ කරොත් ඒකෙන් ලොකුට හම්බ කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තව ටෝකන් එකක් තමයි මම මතක් කරන්න ඕනේ මේ SCPT මේකත් පම්ප් වෙන්න පුළුවන් ටෝකන් එක. දැන් ටිකක් මේක පම්ප් වෙන්න වගේ පටන් ගන්න තියලා මෙතන හොඳ කන්සෝලිඩේෂන් එකක් ගිහිල්ලා තිනවා මේ ඩේලි chart එකේ. දැන් නම් ටිකක් ගන්න එක එච්චර ඇඟට ගුණ නැහැ. මොකද මේ RSI එක ගොඩක් වැඩි වෙලා හින්දා. හැබැයි මේක ආයේ මේ 0.004 වගේ ලෙවල්ස් වලට ආවොත් එහෙම අපිට ටික ටික ඇඩ් කරනවා. මේකනොත් අපිට ලොකු ගේන් එකක් අරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම XRP වගේ ඒවා පම්ප් වෙන්න පටන් ගන්න දෙනවා. මම ඒව ගැන ඇත්තට කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒවා large cap හින්දා මේ large cap tokens වලින් අපිට ලොකු profit එකක් ගන්න හැකියාවක් තියෙනවා කියලා හිතන්න අමාරුයි. හැබැයි solid investment ඒවා බය නැතුව අපිට ටිකක් කල් hold කරන්න පුළුවන්. අර micro cap tokens නම් බින්දුවටම වැඩිලා යන්න පුළුවන් හැකියාව දෙන risk එක වැඩි. රිවෝඩ් එකත් වැඩි. දැන් මේවා රිස්ක් එක අඩුයි වගේම රිවෝඩ් එකත් අඩුයි. දැන් අපි දන්නවනේ බිට්කොයින් එක අරන් අපිට 10 ගුණයක් හම්බ කරන්න බෑනේ. හැබැයි බිට්කොයින් එක අරන් අපිට අවුරුදු 5ක් 10ක් වුණත් හෝල් කරන්න පුළුවන්. මට දැන් පොඩි ඕල් කොයින්ස් එහෙම අපිට එහෙම අවුරුදු 5ක් 10ක් හෝල් කරනවා කියන එකක් කරන්න බෑ. වැඩි වෙච්ච වෙලාවට තියෙන්නේ ප්‍රොෆිට් අරන් අයින් වෙන්න. එහෙමයි අපේ ප්ලෑන් එක.
ඉතින් මේ ලාර්ජ් කැප් එකක් විදිහට මේක මම හිතන්නේ 140ක විතර වගේ පම්ප් වෙලා තියෙනවා ලාර්ජ් කැප් මම දැක්ක කාඩානොත් පම්ප් වෙලා තියෙනවා. ඊට අමතරව තව කතාරු මේ මයික්‍රෝ කැප් ටෝකන් එකක් තමයි පාම් මේයයි බලන්න පාම් මේයයි මෙතන මම තියනවාද කියලා මම චෙක් කරලා බලන්න මගේ ලිස්ට් එකේ තිබ්බා වගේ මතකයි. මම හිතන්නේ ඊළඟ ලිස්ට් එකට යන්න ඕනේ. පාම් පාම් AI නැත්නම් අපිට අරන් බලන්නත් පුළුවන්. පාම් මේ මෙතන මම හිතන්නේ නෑ වෙන්න ඇති. පාම් පාම් හරි ඔව් පාම මේවා තියෙනවා. ඉතින් මේකත් අපි කතා කරපු ඕල් කොයින් එකක් මේක AI ටෝක් මම විශේෂයෙන්ම සඳහන් කරා මගේ වීඩියෝස් වල මේ AI ටෝකන්ස් වලට ලොකු පොටෙන්ෂල් තාම මේ AI පැත්තට ලොකු මේ පුෂ් එකක් තියෙනවා. මේ ඉතින් ඒ හින්දා මේ AI ටෝකන්ස් වල ලොකු හයිප් එකක් එන්න පුළුවන් කියලා මම මේව කරා මම විශේෂයෙන්ම සඳහන් කරා AI ටෝකන්ස් වලට ඇඩ් කරන්න කියලා. ඉතින් දැන් මේ පාම් AI උත් ඒ වගේ ටෝකන් එකක් මේක සෑහෙන දැන් පම්පලා තියෙනවා. මේකත් අපිට ස්මෝල් කැප් ගානට දාන්න පුළුවන්. මේක දැනට පම්පලා තියෙනවා 3 ගුණයක් විතර වගේ පම්පලා තියෙනවා මේ සත තුනේ ඉඳන් දැන් සත 11ට පම්පලා තියෙනවා. 4 ගුණයක් විතර වගේ පම්පලා තියෙනවා. ඉතින් දැන් මේ වෙලාවේ නම් ගන්න එක ටිකක් නුවන්ට හුරු නෑ කියලා කියනවා RSI එක වැඩි නිසා ඩේලි chart එකේ හැබැයි කොන්සෝල්ඩේෂන් එකක් ආවොත් එතනද ඒ කොන්සෝල්ඩේෂන් එකේදී අපිට ඇඩ් කරන්න පුළුවන් පාමේ වුණත් ඉතින් හැබැයි මේ ඔක්කොම මේ RSI levels මේ ඕවර්සෝල් ඕවර්බෝඩ් වෙලා තින්නේ මේ ඩේලි chart වල අපි වීක්ලි chart එකට ගියොත් එහෙම තාම නම් මේක නිකන් අර තැටි රත් වෙන්න පටන් අරගෙනත් නෑ වගේ කියලා තමයි කියන්නේ. තව ඉතින් ගොඩක් උඩට මේක පම්ප් වෙන්න පුළුවන්. ඉතින් මේක මෙහෙම මේ ඒරියාස් වලින් බ්‍රේක් කරන් ගියොත් එහෙම අපිට ඇත්තටම මේක 750ට විතර වගේ එනවා දකින්න පුළුවන් මේ වැඩි දවසක් යන්න කලින් බිට්කොයින් එක ක්‍රෑෂ් වෙන නැතුව තිබ්බොත් එහෙම ඒ ලෙවල්ස් වල 750 760 අතර කොන්සෝලිඩේට් වුණොත් එහෙම මේක පැහැදිලිවම ඩොලර් දෙකට උඩින් ආය යන්න පුළුවන් හැකියාව අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් මේ වගේ ටෝකන්ස් අපි ලොන්ග් ටර්ම් බයි කරන්නේ මේක මේ ෂෝට් ටර්ම් Q1 කියන්නේ මේ Q1 පළවෙනි කාර්තුවේ 2026 මේ පළවෙනි කාර්තුවේ මේක ලොකු පම්ප් එකක් වෙලා ඊට පස්සේ බිට්කොයින් එක ඩ්‍රොප් වුණොත් එහෙම පොඩ්ඩක් ක්‍රෑෂ් කියන්නේ බිට්කොයින් එකත් එක්කම ක්‍රෑෂ් වෙලා කොන්සෝලිඩේට් වෙලා මේවා ඩොලර් 2 3 4 5 10ට උනත් යන්න හැකියාව තියෙනවා. එච්චර පොටෙන්ෂල් මේ ටෝකන්ස් වල තියෙනවා. ඉතින් අර ඩේලි chart එකේ නම් ඕවර්බෝඩ් මේ දැන් මේ වෙලාවේ ගන්න එක නම් එච්චර නුවන්ට හුරු නැහැ. පොඩි කරෙක්ෂන් එකක් ආවොත් එහෙම හිතන්නකො 7 4 විතර වගේ එතකොට ටිකක් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ විස්තරයක් තමයි ඉතින් ඒ වගේ මේ අපි කතා කරපු ඕල් කොයින්ස් කීපයක් තියෙනවා ඒවා ඔක්කොම වගේ පම්පලා මේ සාමාන්‍යයෙන් මේ 3 ගුණයක් විතර වගේ පම්පලා තියෙන මේ පෑල්ලයයි කියන්නේ ඒ වගේ මේ AI ටෝකන් එකක්. ඉතින් මේ වගේ ටෝකන්ස් පම්ප් වෙන්න ලොකු මේ පොටෙන්ෂල් එකක් තියෙනවා බිට්කොයින් එකේ ප්‍රයිස් එක ක්‍රෑෂ් වෙන්නේ නැතුව තියෙන තාක්කල්. එහෙම තමයි අපිට මේක ගන්න වෙන්නේ. ඉතින් ඔය වගේ පොඩි අප්ඩේට් එකක් තමයි දෙන්න තියෙන්නේ කොහොමත් බිට්කොයින් එක 100,000 වලට යනවා කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ජනවාරි මාසේ හා පෙබරවාරි මාසේ වගේ වෙද්දී වැඩිම වුණොත් ලොකු කන්සෝලිඩේෂන් එකක් ආවොත් ටිකක් කන්සෝලිඩේෂන් එක කියන්නේ කියන්නේ ප්‍රොලොං කන්සෝලිඩේෂන් එකක් ආවොත් ටිකක් කල් තිබ්බොත් එහෙම කන්සෝලිඩේෂන් එක Q1 ඇතුළත වෙන්න පුළුවන් මම නම් හිතන්නේ ජනවාරි මාසේ වගේ අන්තිම වගේ වෙද්දී ඔය පෙබරවාරි මාසේ වගේ ජනවාරි පෙබරවාරි මාස දෙක ඇතුළත අනිවාර්යෙන් බිට්කොයින් එක 100ට යන්න chance එක තියෙනවා. ඉතින් ඕල් කොයින්ස් වලින් ලොකු ඕල් කොයින්ස් කියන්නේ මයික්‍රෝ කැප් ටෝකන්ස් වලින් ස්මෝල් පොඩි ටෝකන්ස් මයික්‍රෝ කැප් කියන්නේ ඔය මාකට් කැප් එක 10 20 30 මිලියන් වගේ ටෝකන්ස් වලින් අපිට ලොකුවට හම්බ කර ගැනීම හැකියාවක් තියෙනවා මේ අවස්ථාවේදී. ඉතින් අපි ගියොත් එහෙම තව ටෝකන් එකක් බැලුවොත් එහෙම මේ ආටිෆැක්ට්ස් කියලා ටෝකන් එකක් මම කතා කරා. RT තමයි ඒකේ නම. මේකත් මේක හැබැයි ඔන්න මේක දැන් කෙනෙක්ට ඇඩ් කරන්න හැකියාව දෙනවා. මොකද මේක දැන් මේ ඇත්තටම 730ට වගේ ගිහිල්ලා 715ට වගේ වැටිලා දැන් ඔන්න 14 වගේ තමයි. ඉතින් මේක ඔන්න කෙනෙක්ට ඇඩ් කරනවා. මොකද මේ කොන්සෝලිඩේට් කරන මේ කොන්සෝලිඩේෂන් ඒරියා එකට මේක ඇවිල්ලා තියෙන්නේ. හැබැයි RSI එකත් ඩේලි chart එක ඕවර්බෝඩ් නෑ. මේක උනත් එක පාටම පම්පීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ ටෝකන්ස් මම නම් මේක මම මේ හැරදි ගොඩක් ඇඩ් කරගෙන ඉඳා මේ මෙච්චර මේක ඇඩ් කරන්නේ නැහැ. මේ වලට උනට මේ මම ගම ඕරි මේක අරගෙන තියෙන්නේ. කට්ටියට ඕන මේක අරගන්න පුළුවන්. තව ඕබිට් AI එක ටෝකන් එකක් මම කතා කරා. මේකට chart එක මේක හොයාගන්න බෑ. මොකද ඒක Uniswap එකේ විතරයි තියෙන්නේ. Uniswap එකට ගිහලා ඕබිට් AI කියලා සර්ච් කරොත් එහෙම මම ඔයාලට පෙන්වන්න පුළුවන් ඒකේ ලෝගෝ එක. ලෝගෝ එක තමයි ඕබිට් මේ තින්නේ මෙන්න මේක. මෙන්න මේ ටෝකන් එක. මෙන්න මේ සයින් එක බලන්නකෝ ඕබිට් AI කියලා. ඕබිට් කියලා තමයි තියෙන්නේ. මේක මේ ගොඩාක් ඩ්‍රොප් වෙච්ච කොයින් එකක්. මේක මේ
ඔයාලට ගන්න පුළුවන් යුනිසොප් එකේ. සෝ යුනිසොප් කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. මේකේ මේ දැන් ඕල් මේ බැලුවොත් එහෙම අන්තිම මාසේ chart එක මේ බලන්න මේක සෑහෙන පම්ප් වෙලා තියෙනවා. දැන් මේක අපි කතා කරා ගොඩක් කලින් මම මගේ ගෲප් එකේ ගොඩ දෙන්නට ගැන මේ ටෝකන් එක සඳහන් කරා ඒ කට්ටිය අරගෙන තිබ්බා. දැන් බලන්න මේක 0.001 තිබිලා දැන් 0.01ට පම්පලා තියෙනවා 0.02යි එකේ ඉඳන් 0.1ට. ඒ කියන්නේ මේක මේ වෙද්දි 10 ගුණයක් පම්පලා තියෙන්නේ. ඉතින් අන්න ඒකයි මේ මාකට් කැප් එකේ එහෙම ගොඩාක් පොඩි මේ 1,26,000ක් විතර වගේ මම හිතන්නේ මාකට් කැප් එක 1,22,000ක් විතර. ඉතින් මේ ටෝකන්ස් මේ සෑහෙන පම්පෙන් හැකියාව තියෙනවා රිස්ක් එක වැඩි මේවා බින්දුවටම යන්න පුළුවන්. ඉතින් මේකට ඉන්වෙස්ට් කරාදී සල්ලි නැති වෙලාම යන්න කියලා තමයි හිතාගෙන තමයි දාන්න වෙන්නේ. ඉතින් ලොකු ගණන් වලින් දාන්න එපා. අපි හිතන විදිහට පම්පු නැත්නම් ඒක සල්ලි නිකන් හකයන්න පුළුවන්. ඉතින් පොඩි ගණන් වලින් දාලා මේවා කරනවා. දැන් මේ වෙද්දි මේක 10 ගුණයක් වැඩි වෙලා තියෙන්නේ. ඉතින් 10 ගුණයක් වැඩි වෙන්න මම හිතන්නේ මේ දවස් 5ක් විතරක්වත් ගිහිල්ලා නැහැ අත්‍තරම 10 ගුණයක් වැඩි වෙන්න. මේ කියන්නේ බැලුවොත් එහෙම දෙසැම්බර් මාසේ 31 මේක තිබිලා තියෙන්නේ 0.03ට. එච්චර අඩු වෙලා තිබිලා තමයි මේ ගානට ඇවිල්ලා තින්නේ. ඉතින් මේවා පම්ප් වෙන්න පුළුවන්. තව මේ වගේම මතක් කරන්න කැමති මේ වගේම ටෝකන් එකක් ගැන මම කතා කරන්න ඉන්නවා. මේ AI ටෝකන් එකක් තියෙනවා. මම දැන් ඒක ගැන බලන් ඉන්න ගමන් මේ දවස් මේ ටිකක් chart එක check කරා යන ගමන් මම ඊළඟ වීඩියෝ එකේදී ඒ සම්බන්ධයෙන් විතරක්ම වීඩියෝ එකක් කරනවා. ඔය කට්ටියට ඒක Uniswap එකෙන් අරගන්න පුළුවන්. ඒක පම්ප් වෙන්න ලොකු potential එකක් තියෙනවා. ඉතින් මම ඒ සම්බන්ධ වීඩියෝ එකක් ඊළඟ එකකින් අරන් එන්න. ඉතින් කොහොම තමයි විස්තරය අපි එක්ස්පෙක්ට් කරනවා මේ බුලිෂ්නස් මේ බිට්කොයින් එක ඔය 100,000 ලෙවල් එකේ තියෙනකන් all coins ගොඩාක් oversold වෙච්ච ඉන්න විශේෂයෙන්ම micro cap small cap all coins ලොකුට පම්ප් වෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයගේ විස්තරයක් ගැන තමයි කතා කරන්න ඕනවා තිබේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු. bye.